Hello brothers. විශාල තාරකාවක් කළු කුහරයක් මගින් ගිල ගැනීමේ අවස්ථාවක් පළමු වරට ඍජුව නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයන් සමත් වී තියෙනවා. එහිදී එය එක්වරක් නොව දෙවරක් දීප්තිමත් වී තිබෙනවා. පළමුව ආරම්භක පිපිරීමෙන් පසු සහ ඊට මාස කිහිපයකට පසුව මේ දීප්තිමත් වී තිබෙනවා. UC සැන්ටා ක්‍රූස් ගෝලීය කණ්ඩායම AI පද්ධතියක් භාවිතා කරමින් පැය කිහිපයක් තුළ SN2023 ZKD සුපර්නෝවාව හඳුනාගෙන තියෙනවා. මෙහිදී AI මෙවලම ඉතා වේගෙන් අනතුරු ඇගවීම් ලබා දී අසම්භාව්‍ය සිදුවීම් ඍජුවම පරීක්ෂා කර තියෙනවා. ඒ වගේම මේ පිපිරීම පෘථිවිය සිට ආලෝක වර්ෂ මිලියන 730ක් දුරින් සිදු වී තියෙනවා. දැවැන්ත තාරකාවක් සහ එහි කළු කුහර සහකරු සමීපව තිබුණු අතර අවසානයේ විනාශකාරී පිපිරීමක් සිදු වී තිබෙනවා. විශේෂ වශයෙන් පිපිරීම දෙවරක් සිදුවීම අසම්භාව්‍ය සිද්ධියක් ලෙස සැලකෙනවා. පර්යේෂකයන් සඳහන් කළේ මෙම තාරකාව පිපිරීමට පෙර වසර 4ක් තුළ ක්‍රමයෙන් දීප්තිමත් වුණ බවයි. මේ සුපර්නෝවා වල සාමාන්‍ය හැසිරීමක්. හවාහි හලයා කාලා නිරීක්ෂකාගාරයේ උපකරණ මගින් මෙම සිදුවීම නිරීක්ෂණය කර තිබුණා. එසේම AI පද්ධතියද අද්විතීය ලක්ෂණ කලින්ම හඳුනාගෙන තියෙනවා. මෙම සිදුවීම තාරකාවක් කළු කුහරයක් මගින් ගිලීමට පෙර දෙවරක් දිලිසෙන බවට දැක් වූ ශක්තිමත් සාක්ෂියක් වෙනවා. මේ සිදුවීම් තාරකා විද්‍යාඥයන්ට සමහර තාරකාවන්ගේ අවසන් අවස්ථා පිළිබඳව වඩාත් පැහැදිලි දැනුමක් ලබා ගැනීමට හැකි වෙනවා. ඉතින් ඉදිරියට AI සහ නව තාක්ෂණයේ භාවිතයෙන් තාරකා විද්‍යාඥයන්ට අසම්භාව්‍ය සිදුවීම් ඍජුවම හඳුනා ගනිමින් අනාගත සිද්ධීන්ට සූදානම් වීමට හැකියාව ලැබෙනවා. ෆලෝ කරන්න.